හායි කොහොමද ඉතින් ඔයාලට මගෙන් සුබ පැතුම්. ඔයත් කවදා හරි දවසක මැරෙනවා කියලා හිතාගෙන ජීවත් වෙන මිනිස්සෙක්. හේ නැතුව කවදාවත් මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන අනික් මිනිසුන්ට ගිනි පිඹ පිඹ ජීවත් වෙන මකරෙක් නෙමෙයි. ඉතින් දැන් ඇත්තටම ඔයාලට මැරුණොත් මොකද කරන්නේ? මැරුණට පස්සේ මුකුත් කරන්න බෑනේ. මොන මගුලක් වෙනවද කියලා ඔයා දන්නෙත් නෑනේ. හැබැයි ඔයා දන්නවනම් ඔයාලට මැරෙනවා කියලා ඔයා අද මොකද කරන්නේ? ඔයා කියයි අම්බෝ ඉක්මනටම බ්‍රවුසර් හිස්ටරි chat ටික delete කරලා දාන්න ඕනේ කියලා. ඉතින් යෝදයෝ මැරුණට පස්සේ වැඩක් තියෙනවයි මොනවා වෙනවද කියලා ඔයා දන්නෙත් නෑ. ඔයාට ඊට පස්සේ වැඩකුත් නෑ. ඒක ගැන නෙමෙයි අපි අද කතා කරන්න යන්නේ. බලන්න අපි හැමෝම පිස්සු වගේ ජීවිතේ සාර්ථක කරගන්න සතුට හොයාගන්න කිය හේ මේ අත දුවනවා. අල්ලපු ගෙදර ළමයට වඩා ලකුණක් හරි වැඩියෙන් ගන්න ඕනේ කියලා පොඩි කාලේ ඉඳන් ඔයා තරගෙටම දුවලා. ඉතින් ඔය කොහොම දිව්වත් අන්තිම දෙත් තමයි අපි මැරෙන එක. පොඩ්ඩක් හති අරින්න කියලා නැවතිලා පස්ස බැලුවොත් ඔයා සතුටෙන්ද ජීවත් වෙලා තියෙන්නේ? ඔයා ඇත්තටම ජීවත් වෙලාද? ඒ නැත්තම් ඔයා ඉන්ස්ටා එකේ FB එකේ ෆොටෝස් විතරක් පුරවලා ඔයාගේ ජීවිතේ හිස් කරගෙනද? ඉතින් ඔයාගේ උත්තරෙත් මට පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාලා කියන්නකෝ. ඇත්ත කතාවක් තමයි අපෙන් ගොඩ දෙනෙක්ට ජීවත් වෙන්න අමතක වෙලා සමහර දේවල් මග අරගෙන එහෙම නැත්තම් සමහර දේවල් පස්සේ ඕනවටත් වඩා දුවලා WhatsApp status විතරක්ම අප්ඩේට් කර කර ඉඳලා ඔයාට ඇත්තටම ජීවත් වෙන්න අමතක වෙලා ඔයා හෙට මැරෙනවා කියලා දැනගත්තට පස්සෙත් තමයි ඔයාට අද ආයෙත් පාරක් ඇත්තටම ජීවත් වෙන්න උවමනා වෙන්නේ. ඔයාට ඔයාගේ අම්මගෙන් හරි තාත්තගෙන් හරි එහෙම නැත්තම් ඔයා ආදරය කරන ඕනම කෙනෙක්ගෙන් මේ මිස් වෙච්ච කෝල් එක ඔයාට අද ආයෙත් අරගන්න හිතෙනවා. ඔයාට අන්තිම පාරට යාළගේ කටහඬ අහන්න ඕන වෙනවා. ඔයා ඊයේ කාත් එක්ක හරි රණ්ඩු වෙලා හිත රිදෙන දෙයක් කියපු හැටි ඔයාට අද මතක් වෙනවා. ජීවිතේ හැමදාම කරන්න ඕන කිය ඔයා ආසාවෙන් හිටපු හේත් ඔයාට කරගන්න බැරි වෙන ගොඩක් දේවල් ඔයාට මේ පැය 24 ඇතුළත එක පාරක් හරි කරලා බලන්න තිබ්බනම් කියලා හිතෙනවා. ඔයා සමහර දවස්වලට රස නැහැ කී කාපු ඔයාගේ අම්මගේ අතින් හදන කෑම වේල හදවට වෙනදටත් වඩා රසට දැනෙනවා. ඉතින් මේ තමයි අපි හැමෝගෙම ජීවිතවල ඇත්ත. සමහර දේවල් වලට අපි පරක්කු වැඩි. ජීවිතේ හොඳ දේවල් සිද්ධ වෙන්නේ හරිම හැමින් තමයි. මොකද හැමෝගෙම කාලරාමු එකිනෙකාට වෙනස්. ඒත් ඒ ගමන අතර මැද්දේ ඔයාට තිබිලත් ඔයාට හරියට විඳින්න බැරි වුණ, ඇප්‍රීෂিয়েට් කරන්න බැරි වුණ ගොඩක් දේවල් තියෙනවා. හෙට කරන්නම්, හෙට සතුටින් ඉන්නම්, හෙට hina වෙන්නම්, හෙට thank you කියන්නම්, හෙට sorry කියන්නම්. ඒත් ඒ හෙට කියන දවස එන්නේ නැහැ කියලා ඔයා දැන් දන්නවා. ඉතින් මට වඩා මතක් කරන්න ඕනුනේ ජීවත් වෙන්න කියලා විතරයි. ඔයා හෙට මැරෙන එකක් නෑ. ඒත් ඒ හෙට නොවුනට ඒ දවස කවදම හරි එනවා. මොකද මේක අපි ඇවිල්ලා යන්න ආපු කෙටි ගමනක්. ඒ කෙටි ගමන ආස්සේවා කී දෙනෙක් එක්කනම් අමනාප වෙලා ඇද්ද? කී දෙනෙක්ගේ නම් හිත රිද්දලා ඇද්ද? ඔයා කී දවසක් නම් අඬලා ඇද්ද? කී දෙනෙක්ව නම් සතුටෙන් තියලා ඇද්ද? ඉතින් හෙට අහන්න ගියේ ඉන්නේ නැතුව ආදරේ නම් එයාට අදම කියන්න. ඵලයන් බං යන්න කියලා කිව්වත් මොකද? ඔයා හෙට මැරෙද්දි ඔයාට කිසිම රිග්‍රෙට් එකක් නැහැ. මොකද ජීවිතේ හරියන්න හරි වරදින්න හරි ගොඩක් දේවල් ඔයා උත්සාහ කරලා. ජීවිතේ ඕනම දෙයකදී පස්සට යන්නේ නැතුව ඒ අවස්ථාව අරගෙන බලන්න. ඔයා හෙට මැරෙනවා කියලා හිතාගෙන අද දවස ඔයා සතුටෙන් ජීවත් වෙන්න. ඉතින් හෙට එනකන් ඉන්නේ නැතුව ඔයා අදම සෝරි කියන්න, අදම සමාවක් දෙන්න, අදම thank you කියලා කියන්න, අද ඉඳන්ම සතුටෙන් ඉන්න, හැම දෙයකටම අද ඉඳන්ම ඇප්‍රීෂিয়েට් කරන්න. ඔයාට ජීවිතේ මැරෙන්න හිතුන වාර අනන්තවත් තියෙනවා නම් හේ මෝඩ වැඩේ නම් කරන්න යන්න එපා. මොකද ඒ දවස් උදා වුණා කියලා දැනගද්දි ඔයාට අනිවාර්යෙන්ම ආයෙත් පාරක් ජීවත් වෙන්න ඕන වෙනවා. ඔයා ඔය මැරෙන්න ඕන කියලා කිව්වට ඔයාට ඇත්තටම ඕනේ ජීවත් වෙන්න. ඒත් ඔයා හෙටම මැරෙන එකක් නෑ. ඒ හින්දා ඒ දවස් වෙනකන් ජීවත් වෙන්න අමතක කරන්න එපා. ඔන්න එහෙනම් අදට ඉවරයි. මේ වගේම ඔයාගේ ගමනට වටින දේවල් ගොඩක් ඉගෙන ගන්න ඔයාගේ තෙරපිස්ට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා මේක වැදගත් වෙයි කියලා හිතන කෙනෙක්ටත් ෂෙයා කරන්න. එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකකින් ආයෙත් එන්නම්. ගිහින් එන්නම්.